සති ගානක දිග යුද්ධයකට සූදානම් වෙන්න. මේක තමා ජාත්‍යන්තර මාධ්‍ය අද දවස පුරාම වාර්තා කරපු ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ හමුදාවට දීපු නියෝගය. ඔයාලා දැනටම දන්නවනේ මේ වෙලාවේ ලෝකෙ ලොකුම යුද නැව් බල ඇණියක් එක තැනකට එකතු වෙලා ඉන්නවා කියලා. මේක නිකන් යුද අභ්‍යාසයක් නෙවෙයි. කලින් ඇමරිකාව මේ ඉරානය ආසන්නයට යවලා තිබුණේ USS ඒබ්‍රහම් ලින්කන් කියන ගුවන් යානා ගෙනියන නැව සහ තවත් යුද නැව් කිහිපයක් විතරයිනේ. හැබැයි දැන් මේ වෙනකොට ලෝකෙ ලොකුම ගුවන් යානා ගෙනියන නෞකාව වෙන USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් නැවත් ඇමරිකාව ඉරානය ආසන්නයට එවලයි තියෙන්නේ. ඇමරිකාව මේ කරන්න ඉරානය බය කරන්න යන එකද? එහෙමත් නැත්තන් අපි මේ බලාගෙන ඉන්නේ සති ගානක් ඇදෙන මුළු මැද පෙරදිගම ගිනිගන්න යන මහා යුද්ධයක ආරම්භය දිහාද? අද අපි කතා කරන්න යන්නේ ඇමරිකාව සහ ඉරානය අතරේ අවුරුදු 70ක් තිස්සේ ඇදීගෙන එන මේ දරුණු කතාවේ අලුත්ම තත්ත්වය ගැන. වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන ලයික් බටන් එක ක්ලික් කරලා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි කෙලින්ම යමු වීඩියෝ එකට. දැන් සාමාන්‍යයෙන් රටවල් දෙකක් තරහ වෙන්න මොකක් හරි දරුණු හේතුවක් තියෙන්න එපැයි. උදාහරණයක් විදිහට දේශ සීමා ප්‍රශ්න වෙනුවෙන් තමා ඉන්දියාව සහ පාකිස්තානය තරහ වෙලා ඉන්නේ. හැබැයි අහලකවත් නැති රටවල් දෙකක් වෙන ඇමරිකාව සහ ඉරානය මොකද මේ තරහ වෙලා ඉන්නේ? මම ඒ ගැන මුලින්ම සරලව කියලා දෙන්නම්. කොහොමද මේ වෛරය පටන් ගත්තේ? අද ඇමරිකාවයි ඉරානයයි නයි මුගටි වගේ වෙලා හිටියට 1950 ගණන් වලට කලින් මේ රටවල් දෙක හොඳම යාළුවෝ. එහෙම කියනකොට විශ්වාස කරන්නවත් පුළුවන්ද? හැබැයි එහෙනම් කොහොමද මේ යාළු රටවල් දෙකක් වෛරක්කාරයෝ වුනේ? මේ කතාව පටන් ගන්නෙ තෙල් වලින්. දන්නවනේ තෙල් කොහෙද? ඇමරිකාව එතන. මේ 20 වෙනි සියවසේ මුල ඉරානයේ කාන්තාරවලට යටින් ලෝකේ 4 වෙනියට විශාලතම තෙල් නිදි ටික හොයාගත්තා. හැබැයි මේ තෙල් හැරුවේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. මොකද මේ තෙල් හාරන්න ගොඩක් ලොකු මූලික වියදමක් දරන්න වෙනවා. ඒවා එකපාරටම දරන්න හැකියාවක් ඉරානයට තිබ්බේ නෑ. ඒ හින්දා මේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇන්ග්ලෝ ඉරානියන් ඔයිල් කම්පැනි කියලා සමාගමක් හදලා ඉරානයෙන් තෙල් ටික අරගෙන ඒවා විකුණලා හම්බෙන ලාභයෙන් 84%ක කොටසක් බ්‍රිතාන්‍යයට අරගෙන ගියා. ඉරානයට දුන්නේ 16%යි. ඇත්තටම මේක පොඩ්ඩක් අසාධාරණයිනේ. තෙල් තියෙන්නෙත් ඉරානේ. ඒ වගේම වැඩ කරන්නෙත් ඉරානි කම්කරුවෝ. හැබැයි අඩුම ලාභයෙන් 50%ක්වත් ඉරානයට ලැබෙන්නේ නෑ. මේ වෙන අසාධාරණය දරා ගන්න බැරි වුණ ඉරානයේ මිනිස්සු 1951 අවුරුද්දේදී මුහම්මද් මොසාඩෙක් කියන නායකයව අගමැති විදිහට පත් කරගත්තා. මෙයා අගමැති විදිහට පත් වුණාට පස්සේ කළේ මොකක්ද? මෙයා අර මම කලින් කිව්ව බ්‍රිතාන්‍ය තෙල් සමාගම සම්පූර්ණයෙන්ම ඉරානයේ රජයට පවරගත්තා. එහෙම කරනවා කියන පොරොන්දුව යටතේ තමා මේ පුද්ගලයා අගමැති බවටත් පත් වෙන්නේ. කාලයක් පුරාවට හිතා ගන්න බැරි තරම් ලාභයක් ලබන ගමන් හිටපු බ්‍රිතාන්‍යයට මේක කරාට පස්සේ ඒ කරපු වැඩේ දරා ගන්න බැරි වුණා. මෙන්න මෙතනදි තමා ඇමරිකාව මේ සිද්ධියට ගෑවෙන්නේ. මේ ඇමරිකාවයි බ්‍රිතාන්‍යයි ඒ කාලේ ඉඳලම හොඳ යාළුවෝනේ. ඒ හින්දා එයාලා ඇමරිකාවේ CIA එකෙන් උදව් ඉල්ලුවා මේ ඉරානයේ අලුත් අගමැතිව පන්නලා දාන්න. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට 1953 අවුරුද්දේදී CIA එකයි බ්‍රිතාන්‍යයේ MI6 එකයි ඒ කියන්නේ මේ රටවල් දෙකේ බුද්ධි අංශ දෙක එකතු වෙලා ඉරානය ඇතුලේ රහස් හමුදා කුමන්ත්‍රණයක් හදනවා. හිතලා බලන්න එතකොට මේ බටහිර රටවල් වලට තියෙන බලය වෙන රටවල් වල රජයන් පවා ඔවුන් නටවනවා. කොහොම හරි එයාලගේ මේ හමුදා කුමන්ත්‍රණයෙන් අර මිනිස්සු පත් කරපු මොසාඩෙක්ව ගෙදර යවලා බටහිරට ඒ කියන්නේ ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යයට හිතවත් ෂා කියන රජතුමාව මෙයාලා බලයට ගෙනාවා. අන්න එදා තමා ඉරානයේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට තේරුණේ ඇමරිකාව කියන්නේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා තෙල් ටික මංකොල්ල කන්න ආපු හතුරෙක් මිසක් තමන්ගේ ඇත්ත යාළුවෙක් නෙවෙයි කියලා. මෙන්න මේ ඇමරිකානු ඉරාන වෛරය ඔතනින් තමා පටන් ගත්තේ. ඊට පස්සේ අවුරුදු 25ක් තිස්සේ අර ෂා කියන පත් කරපු රජතුමා ඇමරිකාවේ රූකඩයක් විදිහට ඉරානය පාලනය කළා. එහෙම පාලනය කරන ගමන් එයා ඉරානයට බටහිර විලාසිතා ගෙනාවා. ආගමික නීති තිබුණට ඒවා ලිහිල් කරා. හැබැයි එයාට විරුද්ධ වෙන ඕනම කෙනෙක්ව අර එයාගේ රහස් පොලිසිය දාලා මරලත් දැම්මා. අර 1900 ගණන් වල ඉරානය කියලා Facebook එකේ එහෙම ෂෙයා වෙන පින්තූර ඔයාලා දැකලා තියෙනවද? ඒ වගේ කාන්තාවන් කොට ඇඳුම් ඇඳගෙන දැන් කාලෙට වඩා නිදහසෙන් යන්නේ මේ රජතුමාගේ පාලන කාලයේ ඒ දේවල් සිද්ධ වුණ නිසයි. කොහොම හරි බහුතරයක් මිනිස්සුන්ට මේක දරා ගන්න බැරිම තැන 1979 අවුරුද්දේදී ඉරානයට ආපහු මහ විප්ලවයක් ආවා.
මේ වෙලාවේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. මිලියන ගාණක් මිනිස්සු පාරට බැහැලා අර ෂා කියන රජතුමාව එලවලා දැම්මා. ඊට පස්සේ අයතුල්ලා කොමේනි කියලා කෙනෙක්ගේ නායකත්වය යටතේ දරුණු ඉස්ලාමීය පාලනයක් ඉරානයේ ස්ථාපිත වුණා. මේ පත්වෙච්ච මනුස්සයා ඇමරිකාවේ රූකඩයක් නෙවෙයි. ඒ හින්දා තවදුරටත් ඇමරිකාවට ඕන විදිහට ඉරානයේ වැඩ වුණේ නෑ. අන්න ඒ හින්දා එක රැයකින් ඉරානය ඇමරිකාවේ හොඳම යාළුවගේ ඉඳලා හොඳම හතුරා බවට පත් වුණා. කොටින්ම කියනවා නම් ඉරානය ඇමරිකාවට කිව්වේ මහා සාතන් කියලා. සාතන් කියන්නේ යක්ෂයටනේ. එතකොට මේ ඇමරිකාව කියන්නේත් යක්ෂයෙක් කියලා තමා ඔවුන් හැඳින්නුවේ. හැබැයි ඉරානයේ උන ඒ විප්ලවයෙන් පස්සේ අර හිටපු ෂා කියන රජතුමා මිය ගියේ නෑ. එහෙනම් එයාට මොකක්ද උනේ කියලා ප්‍රශ්නයක් ඇති වුණා නේද? මෙයා හොරෙන්ම පැනලා ගියේ ඇමරිකාවට. ඇමරිකාවට පක්ෂව වැඩ කරපු කෙනෙක්ට කරදරයක් වුණාට පස්සේ යන්න ඉතුරු වෙන්නෙත් ඇමරිකාවම විතරනේ. හැබැයි ඉරානය ඇමරිකාවෙන් ඉල්ලුවා ෂා රජතුමාව ආපහු දෙන්න. මොකද අපිට එයාට දඬුවම් කරන්න ඕන කියලා. ඇමරිකාව මේකට කොහෙත්ම කැමති වුණේ නෑ. අන්න ඒ හින්දා දැන් ඇමරිකාව එක්ක ඉරානය තව තරහයි. ඊට පස්සේ 1979 අවුරුද්දේ නොවැම්බර් මාසේ ඉරානයේ ශිෂ්‍යයෝ ටිකක් ඉරානයේ ටෙහෙරාන් නගරයේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලයට කඩාගෙන පැනලා එතන හිටපු ඇමරිකානු ජාතිකයෝ 52ක් ප්‍රාණ ඇපයට ගත්තා. මෙහෙම ඔවුන්ව ප්‍රාණ ඇපයට අරගෙන දවස් 444ක් තියාගෙන ඉඳලා තියෙනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, අවුරුද්දකටත් වඩා මේ ඇමරිකානුවෝ ටික හිටියේ ඉරානයේ සිරකරුවන් විදිහට. ඇමරිකාවට මේ වෙලාවේ කර කියා ගන්න කිසි දෙයක් තිබ්බේ නැහැ. ඒ හින්දා මේක එයාලට ලොකු නින්දාවකුත් වුණා. එදා ඉඳන් අද මේ වෙනකන් මේ රටවල් දෙක අතරේ කිසිම රාජතාන්ත්‍රික සම්බන්ධයකුත් නැහැ. සාමාන්‍යයෙන් අපේ රට ඇතුලේ වුණත් තියෙන තානාපති කාර්යාල ඇත්තටම අපිට අයිති නෑ. ඒව ඇතුළට බලහත්කාරයෙන් යන්න අපිටත් බෑ. ඒ හින්දා ඉරානය කරපු ඒ වැඩේ නම් ඇත්තටම ගොඩක් නරක දරුණු වැඩක්. හැබැයි මෙතන වුණ භයානකම දේ මේක නෙවෙයි. කාලයත් එක්ක මේ ප්‍රශ්නය අලුත් විදිහකට වෙනස් වුණා. ඒ තමයි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන. මේ ඇමරිකාවටයි ඊශ්‍රායලයටයි තියෙන ලොකුම බය තමා ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් හදයි කියන එක. ඇත්තටම ඇයි ඇමරිකාව වෙන රටවල් න්‍යෂ්ටික අවි හදනවට මෙච්චර බය? හේතුව තමා න්‍යෂ්ටික අවියක් තියෙන රටකට ලේසියෙන් ඇමරිකාවට ඇඟිල්ල දික් කරන්න බෑ. උදාහරණයක් විදිහට උතුරු කොරියාව. කොච්චර ඇමරිකාව කට කියෙව්වත් උතුරු කොරියාවට යාලා අතක්වත් තියන්නේ නැත්තේ අන්න ඒ හින්දයි. මේ ඉරානයටත් එහෙම න්‍යෂ්ටික බෝම්බයක් හදාගන්න පුළුවන් වුණොත් මැද පෙරදිග ඇමරිකාවේ බලය සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. ඒ හින්දා මේක නවත්තන්න 2015 අවුරුද්දේ බැරැක් ඔබාමාගේ කාලේ ඇමරිකාව ලොකු ගිවිසුමක් ගැහුවා. මේකේ නම තමා ඉරාන් නියුක්ලියර් ඩීල්. මේකෙන් කිව්වේ ඉරානය බෝම්බ හදන එක නැවැත්තුවොත් ඇමරිකාව ඉරානයට දැනට දාලා තියෙන සම්බාධක ටික අයින් කරනවා කියලා. ඇත්තටම මේ ගිවිසුම හොඳට වැඩ කළා. එහෙම හොඳට වැඩ කරගෙන යද්දි 2018 දී ජනාධිපති වෙලා හිටපු ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ගිවිසුමෙන් අයින් වුණා. ට්‍රම්ප් කිව්වේ මේක මහා නරක ගිවිසුමක් කියලා. ඒකත් එක්ක ඉරානය දැන් ආයේ අපිට නැති වෙන්න දෙයක් නෑනේ කියලා න්‍යෂ්ටික වැඩපිළිවෙල ආයේ පටන් ගත්තා. ආපහු පාරක් ගින්න පත්තු උනේ ඔන්න ඔතනින්. දැන් අපි එන්නේ වර්තමානයට. 2026 අවුරුද්ද මෙච්චර භයානක වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ තමා පහුගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2025 අවුරුද්දේ ජූනි මාසේ සිද්ධ වුණ දේ. අවුරුදු 20ක් තිස්සේ ඇමරිකාවයි ඉරානයයි කවදාවත් කෙලින්ම යුද්ධ කළේ නෑ. හැබැයි 2025 අවුරුද්දේ ජූනි මාසේ ඇමරිකාව සහ ඊශ්‍රායලය එකතු වෙලා ඉරානයේ තියෙන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට කෙලින්ම ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. මේක නම් සුළු පටු දෙයක් නෙවෙයි. මේකෙන් අර අවුරුදු 20ක් තිබ්බ සීමාව කැඩිලා පළවෙනි ලේ වැගිරීම සිද්ධ වුණා. ඒ හින්දා තමා 2026 වෙනකොට මේක ඕනම වෙලාවක ආපහු ලොකු යුද්ධයකට හැරෙන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඇමරිකාව ගැහුවා කියලා ඉරානයත් බය වෙලා දින්නේ. අප්පෝ නෑ. ඉරානයේ බලවත්ම හමුදාව වෙන IRGC කියන හමුදාව පැහැදිලිවම කියනවා ඇමරිකාව අපේ භූමියට ආයේ එක බෝම්බයක් හරි දැම්මොත් අපි සම්පූර්ණ යුද්ධයක් පටන් ගන්නවා කියලා. මේ ඉරානය සම්පූර්ණයෙන්ම වට කරලා ඒ වටේ තියෙන රටවල් වල ඇමරිකාව යුද හමුදා කඳවුරු හදලයි තියෙන්නේ. කටාර්, කුවේට්, ඩුබායි වගේ රටවල් වල තියෙන මේ ඇමරිකන් හමුදා කඳවුරු වලට කෙලින්ම මිසයිල් ගහනවා කියලා තමා ඉරානය තර්ජනය කරන්නේ. අනිත් පැත්තෙන් ඇමරිකාවේ පෙන්ටගනය මේ සතියේ රහස් යුද සැලැස්මක් ගැන ඉඟි කරලා තිබුණා. මේ පාර ඇමරිකාව ගහන්න ලෑස්ති වෙන්නේ පැයක දෙකක සෙල්ලමකට නෙවෙයි. මේක වීක් ලෝං, ඒ කියන්නේ සති ගානක් ඇදෙන දැවැන්ත ප්‍රහාර මාලාවක්.
එයාලගේ ඉලක්කය වෙන්නේ ටෙහෙරානයේ න්‍යෂ්ටික බලාගාර විතරකුත් නෙවේ. ඉරානයේ හමුදා නායකයෝ, රේඩාර් සිස්ටම්, ඩ්‍රෝන් හදන ෆැක්ටරි වගේම මුළු හමුදා ජාලයම සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න තමා ඇමරිකාව මේ පාර සැලසුම් කරන්නේ. හැබැයි මේ ඉරාන ඇමරිකානු කතාවේ තවත් ප්‍රධාන චරිතයක් ඉන්නවා. ඒ තමා ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු. ඇමරිකාව වගේම ඊශ්‍රායලයත් හිතන්නේ ඉරානයට න්‍යෂ්ටික අවියක් ලැබෙනවා කියලා කියන්නේ ඒක ඊශ්‍රායලය ලෝකසිතියමෙන් මකලා දාන්න පුළුවන් තර්ජනයක් කියලා. මේ නෙතන්යාහු කරන්නේ ට්‍රම්ප්ට දිගින් දිගටම බලපෑම් කරන එක. 2025දී අපි කරපු ප්‍රහාරවල ඉවරයක් නෑ. දැන් ඉරානය ආපහු නැගිටින්න කලින්ම දැන්මම ගහලා මේක ඉවරයක්ම කරලා දාමු කියලා තමා ඔහු කියන්නේ. ඊශ්‍රායලයේ මේ බලපෑමත් මේ යුද්ධය ඉක්මන් වෙන්න තව ලොකු හේතුවක් වෙලා තියෙනවා. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති ඇමරිකාවයි ඉරානයයි ගහගත්තාම ලංකාවේ අපිට මොකද කියලා. හැබැයි මේක එහෙම අතපිහදා ගන්න පුළුවන් ප්‍රශ්නෙකුත් නෙවෙයි. එක හේතුවක් තමා මේ මැද පෙරදිග කලාපයේ ලංකාවේ මිනිස්සු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මුළු මැද පෙරදිගම යුද්ධයකට යනවා කියලා කියන්නේ අපේම මේ මිනිස්සුන්ට තමා තර්ජනයක් වෙන්නේ. අවුරුදු 70ක් තිස්සේ ඇමරිකාව සහ ඉරානය අතර තියෙන මේ වෛර, පලිගැනීම්, කුමන්ත්‍රණ ඔක්කොම එකට එකතු වෙලා දැන් 2026 අවුරුද්දේදී එක තැනකට ඇවිල්ලායි තියෙන්නේ. මේ එන ජූනි මාසය වෙනකොට ඇමරිකාව ඉරානයට ඩෙඩ්ලයින් එකක් දීලා තියෙනවා අලුත් සාම කිවිසුමකට එන්න කියලා. ඔයාලා මොකද හිතන්නේ 2026 අවුරුද්ද මේ ලොකු ප්‍රශ්නේ සාමකාමීව විසඳෙන අවුරුද්ද වෙයිද? එහෙමත් නැත්නම් මුළු මැද පෙරදිගම අලු වෙලා යන මහ විනාශයක අවුරුද්ද වෙයිද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරලා කියන්න. මේ වගේ ලෝක දේශපාලනයේ ඇත්ත తত্ত্বය සරලව දැනගන්න අපේ channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් හැමෝටම ජය වේවා.